මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරද කියලා. ඒ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පැහැදිලි කිරීම. හරිද? පෘථුවිය වටේට පෙට්ටි එකයි නෙමෙයිනේ තියෙන්නේ. දැන් මේක ගිය සතියේ කිව්වහම සමහර එවුන් ලියලා තියෙනවා පී අකුරකුත්. හරිද? ඔය 7 වසරේ 8 වසරේ ඉස්කෝලේ පන්තියේ ඉන්න තඩියා ඉන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ කූඹියෙක් ඉන්නවා. කූඹිය දැන් මෙතන නිදියාගෙන ඉන්නවා. අපි කූඹියව චලනය කරව ගන්න ඕනේ. අපි ලොකු ඌ අකමැත්තක් දක්වන්නේ නැහැ නේද? අපිට පොඩි බලපෑමක් කරලා ඌව චලනය කරගන්න පුළුවන්. ස්කන්ධය අඩු එකෙක්ව චලිත ස්වභාවය වෙනස් කරගන්න ලොකු බලපෑමක් කරන්න ඕනේ නැහැ. හැබැයි මෙතන අලියෙක් නිදියාගෙන ඉන්නවා. අලියව නැගිට්ටවලා ඌව පොඩ ඇවිද්දගෙන සතරපත් කරන්න මෙහෙම ඇඟිල්ලකින් තට්ටු කරලා බෑනේ. ඌට ටිකක් වැඩි මහන්සියක් අපි දරන්න බෑ. ඒතර ඒ කියන්නේ ඌගේ අවස්ථිතිය වැඩි ස්කන්ධේ වැඩි වෙන තරමට චලිත ස්වභාවය වෙනස් කරගන්න දක්වන අකමැත්ත වැඩි. ඒකතෝර නැවතිලා ඉන්නකොට යන්න විතරක් නෙමෙයි. යන එකෙන් නවත්ත ගන්නත් එහෙමයි. දැන් මෙහෙම කඩාගෙන ඉඳලා කූඹියක් දුවගෙන එනවා. හරිද? දැන් අපිට උගේ ස්කන්ධය අඩුයි. අපිට පුළුවන් ඌව ටක් ගන්න නවත්ත ගන්න පොඩි බලපෑමක් කරලා උගේ එච්චර අවස්ථිතියක් නැහැ. මෙහෙම ඇඟිල්ල තිබ්බ නැවැත්තුවා. මෙහෙම අලියෙක් දුවගෙන එනවා. හරිද? මෙහෙම අලියෙක් දුවගෙන එනවා. අපිට බෑනේ මෙහෙම පොඩි බලපෑමක් කරලා මේ අලියව නවත්ත ගන්න. ඊට ස්කන්ධේ වැඩි වෙන තරමට අවස්ථිතිය වැඩි. දැන් සාමාන්‍යයෙන් ඔක හොඳට තේරුම් ගන්න පුළුවන් දැන් ඔය 7 වසරේ 8 වසරේ ඉස්කෝලේ පන්තියේ ඉන්න තඩියා ඉන්නේ. පන්තියේම තඩියා. ඒ පන්තියේම තඩියව සාමාන්‍ය සෙල්ලම් කරන පීරියඩ් එකකදී මුලින්ම සෙල්ලම් කරන්න පටන් ගන්න අමාරුයි නෙව්ව. ඌ ටිකක් නිදිමතනේ අහු පැත්ත කරලා ස්ථාවරව ඉන්නවා ඌ. ඌව පොඩ්ඩක් කර ඇනලා කරලා කිචි කවලා ඌ අවුස්ස ගන්න අමාරුයි වර. වැඩේට ගන්න අමාරුයි. ඊයසූ චලිත වෙන්න පටන් ගත්තට පස්සේ කොහමද? හරිද? නාලාගිරිය වගේ නෙගලින්ම ආයේ ඌ නවත්ත ගන්න අමාරුයිනේ. ඒ වගේ. ඒකේ චලිත ස්වභාවය වෙනස් කරගන්න අමාරුයි. ස්කන්ධේ වැඩි වෙන තරමට. හරිද? හරි. එතකොට දැන් මේ තියෙන පෘථුවිය. මේ තියෙන පෙට්ටිය කියන්නේ පෘථුවියෙන් පෙට්ටිය මත ආකර්ෂණය තියෙනවා. ඒක තමයි අපි සමනයාගේ බර කියලා කියන්නේ. පෙට්ටියෙන් පෘථුවිය මත ආකර්ෂණය තියෙනවා මේ විදිහට. දැන් මේක පෙට්ටිය විදිහට ගත්තාම පෙට්ටියට තියෙන එකම බලය මෙච්චරනේ. පෙට්ටියට තියෙන එකම බලය ඔච්චරයි. ඒනොට සාමාන්‍යයෙන් ඉතින් දැන් පෘථුවිය වටේට පෙට්ටි එකයි නෙමෙයිනේ තියෙන්නේ. මෙයාට මේක විතරයි. හැබැයි මෙයාට ඒක විතරක් නෙමෙයි. හරිද? එතකොට එයාට මෙයා විතරක් වුණාට මෙයාට ඉන්නේ අරයා විතරක් නෙමෙයි. අර ඒක ගැන සින්දුවකුත් තියෙන්නේ. මේක ගැන තමයි මේ සින්දුවෙන් කියන්නේ. අර මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නේ මං විතරද කියලා. ඒ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පැහැදිලි කිරීම. හරිද? හරි. ඊළඟට ඒ නිසා මේක විදි වැඩි ගණන් ගන්නවත් නැහැ. මේක මාක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඊට පස්සේ පේපර් එක ලියද්දී නැවත කියන්නේ ඉන්ඩෙක්ස් නම්බර්ස් හරියට ලියන්න. ඊළඟට අර පිරිමි ළමයින්ගේ බොයිස් ගෑල් ළමයින්ගේ ගර්ල්ස් කියලා ලියන්න කියලා කිව්වනේ. ඒ කියන්නේ පිරිමි ළමයින්ගේ පේපර් එකේ බොයිස් සහ ගෑල් ළමයින්ගේ පේපර් එකේ ගර්ල්ස් කියලා ඔයාලා ලියද්දී පිරිමි ළමයින්ගේ පේපර් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක ළඟ ලොකුවට B අකුරකුයි ගෑල් ළමයෙක් නම් ඔයා G අකුරකුයි ලියන්නේ. දැන් මේක ගිය සතියේ කිව්වහම සමහර එවුන් ලියලා තියෙනවා P අකුරකුයි. හරිද? දැන් මම කලින්ම හිතුවේ එහෙමයි කියලා. හරිද? එහෙමයි නෙමෙයිලු. يعني සමහර ළමයි පටලගෙන තියෙන මම බැලුවා අර එහෙම සීන් එකක්ද කියලා. එහෙම සීන් එකක් නෙමෙයි. يعني සමහර ළමයි දැන් මේක බොයිස් ගර්ල්ස් කියන්නේ අපි BG දුන්නේ. සමහර ළමයි හිතලා තියෙන අර ගැහැණු පිරිමි කියලා. හරි. මෙහෙම ලියන්න එපා. මෙහෙම ලියන්න. හරි. හරි.